රයිට්. එතකොට මේ රචනා දෙක ලියලා තියෙන රචනා දෙකක් නෙමෙයි එකක් තියෙන්නේ. එකම මේ ඉංග්‍රීසි ඉංග්‍රීසියෙන් මේ දෙක මේක ලියලා දෙන්න මේ දාන්න. මම අර කිව්වා ගෙනියන්න. ඉඳලා ATP කතන්දරේ එහෙම තමයි ඈ. ATP සීන් එක හරි. ඊළඟට අපි කතා කරනවා එන්සයිම්. දැන් වැඩේ වෙලා තියෙන්නේ මේක දැන් සම්පූර්ණයෙන් කවර් කරන්නද බෑ එන්සයිම් කොටස. භාගයක් කවර් කරනවා මට නිකන් වෙලාව අපරාධනේ. පැය භාගයක් නිකන් බොරුවට බුලගෙන ඉන්න බෑනේ. එහෙනම් මම පටන් ගන්නම් ඊළඟ කියන්නේ. නැත්නම් ඔයාලගේ ටයිම් එක අපරාධ. දැන් අපි කතා කරන්න යන තමයි එන්සයිම ගැන. එන්සයිම. එන්සයිම නැත්නම් එන්සයිම්ස්. එන්සයිම්ස්. හරි. එන්සයිම කියන්නේ මොකක්ද? දැන් අපි ඒක තමයි කතා කරන්න යන්නේ. එන්සයිම කියන්නේ මෙහෙම දෙයක්. හිතන්නකෝ දැන් ඔන්න ඔයා දැන් කෑම කෑල්ලක් කනවා මොනවාද? අපි හිතුව දැන් ඔයා ඔය දුන්නේ ඉන්ටර්වල් එකේ කෑව කියන හොඳ කොත්තු රොටියක් කෑවා කියලා. හොඳ කොත්තුවක් කෑවා කියලා. දැන් තනි කොත්තුවක් කෑවා. ඔයාගේ බඩ ඇතුලේ ඕක සාමාන්‍යයෙන් හරිද? අපි හිතමු මෙහෙම නෝමල් තත්ත්වයක් තියමු. නෝමල් බඩ නම් සාමාන්‍යයෙන් කොත්තුව කෑවොත් එහෙම පැය අපි හිතමු පැයකමාරක් යද්දි මේ ඩයිජෙස්ට් වෙලා ඉවරයි කියලා. පැයක් හිතමු අපි පැය දෙක දාමුකෝ වැඩිම. තඩි කොත්තුවක් කෑවා. ඩොල්ෆින් කොත්තුවක් කෑවා. මේ පැය දෙකක් විතර නම් මේක දැන් ඩයිජෙස්ට් වෙනවා. කියන්නේ ජීර්ණය වෙන්න යනවා. හරිද? සම්පූර්ණ ජීර්ණය වෙලා ඉවර වෙන්න යනවා පැය දෙකක්. දෙකක් විතර. අපි දැන් උපකල්පනය කරමු. එහෙම නෙමෙයි වෙලා වෙන්නේ. හරි පැය දෙකක් විතර යනවා කියමු. ඩයිජෙස්ට් වෙලා ඉවරයි. හරිද? සාමාන්‍යයෙන් ඔයාගේ බඩේ මේ ජීර්ණ ක්‍රියාවලිය කරන්නේ. හරිද? මේ දැන් ආහාරය එහෙම නැත්නම් ඔයාගත්ත ෆුඩ් එක තියෙන්නේ. ඒ ෆුඩ් එක ඩයිජෙස්ට් කරන්න එක්කෙනෙක් බඩ ඇතුලේ ඉන්නවා. හරිද? පොඩි බයෝකෙමිකල් සෙට් එකක් ඉන්නවා. හරිද? ඒ කියන්නේ ජෛව රසායනික අණුවකයක් ඉන්නවා. තේරුණාද? ඔයාගේ බඩ ඇතුලේ මොනවද ඉන්නේ? ජෛව රසායනික අණු. ජෛව රසායනික අණු එහෙම නැත්නම් බයෝකෙමිකල් මොලිකියුල් සෙට් එකක් ඉන්නවා. බයෝකෙමිකල් මොලිකියුල් සෙට් එකක් ඉන්නවා. තේරුණාද කතන්දරේ? ඔහොම සෙට් එකක් බණ්ඩි ගිරිය ඇස්සේ දැන් ඉන්නවා. හරිද? ඔයා දන්නේවත් නැහැ මෙච්චර සේවාවක් කරන පොරක් ඉන්නවා කියලා. හරිද? හිතන්නකෝ දැන් මෙයා හිටියේ නැහැ කියලා. මොකක් හරි කෙලියක් කියලා ඔයාගෙන් ගැටුනේ දැන් ওই ජෛව රසායනික ප්‍රතික්‍රියා හැදෙන්නේ නැහැ. මේ අණුව හැදෙන්නේ නැහැ. ජෛව රසායනික ප්‍රතික්‍රියා කරනකොට අණුව හැදෙන්නේ නැහැ. එතකොට ඔයාගේ ඔය කෑම ටික නිකන් ස්වභාවිකව විනාශ වෙනාට අවුරුදු 20ක් 25ක් විතර. يعني විශ්වාස කරන්නකෝ මේ කතන්දරේ. හරිද? ඒ කියන්නේ ඔයාගේ මේ පැය දෙකෙන් වෙලා තියෙන වැඩේ මේ ජෛව රසායනික ප්‍රතික්‍රියා නැත්නම් අවුරුදු 20ක් 25ක් විතර යනවා. හිතන්නකො කොච්චර කාලයක්ද කියලා. ඇත්තටම අපි ගණන්වත් ගන්න නැති කෙනෙක් අපිට කොච්චර සපෝට් එකක් දෙනවද කියලා හිතන්නකොනේ. ආන්ගේ සපෝට් එක දෙන කෙනා තමයි ඔය එන්සයිම කියලා කියන්නේ. ඒ කියන්නේ මෙහෙම. මම දැන් අර කලින් කතා කරා මතකද ඔයාට? ඔයාගේ පරිවෘතිය කියන එකක් තියෙනවා. පරිවෘතිය කියන්නේ මොකද්ද සර්? පරිවෘතිය කියන්නේ මෙටබොලිසම්. අන්න හරි. ඔයාලට මතක නම් ඇඟ ඇතුලේ වෙනවා මොකද්ද? පරිවෘතිය. එහෙම නැත්නම් මෙටබොලිසම් එක කියන එකක් වෙනවා. ඔය පරිවෘතිය කියලා කියන්නේ මොකද්ද? ජෛව රසායනික ප්‍රතික්‍රියා. පරිවෘතියේදී වෙන ප්‍රතික්‍රියා වර්ග දෙකක් තියෙනවා කියලා මම කිව්වා. මොනවද? සංවෘත්තීය ප්‍රතික්‍රියා, ඒ කියන්නේ ඇනබොලිසම්, අනිත් එක්කෙනා අපවෘත්තීය ප්‍රතික්‍රියා. අපවෘත්තීය ප්‍රතික්‍රියා කියන්නේ කැටබොලිසම්. ඒ කියන්නේ මතක නම් ඔයාලට දැන් අපවෘත්තීය, පරිවෘත්තීය, සංවෘත්තීය. ඒ කියන්නේ මොකද්ද? ඇනබොලිසම් එක කියන්නේ චූටි චූටි අණු එකතු වෙලා ලොකු අණුවක් හැදෙන එක. පොඩි අණුවක් හැදිලා චූටි චූටි අණුවක් හැදෙන එක මොකද්ද? අපවෘත්තීය. ඕකනේ කතන්දරේ. හරි. දැන් ඕම් ඔය සංවෘත්තීය අපවෘත්තීය ප්‍රතික්‍රියා ඔක්කොම පරිවෘත්තීය මෙටබොලිසම් මේවට අපි කියනවා මොනවද මෙටබොලිසම්ස් මේවා ඔක්කොම ඇනබොලිසම් මේක කැටබොලිසම් හරිද එතකොට මෙන්න මේ රියැක්ෂන් මේ ජෛව රසායනික ප්‍රතික්‍රියාවේ වෙලා තියෙන්නේ මම කියන දේ මේ ඔක්කොම ජෛව රසායනික ප්‍රතික්‍රියා මේ ප්‍රතික්‍රියා ළමයි නෝමලි වෙන්නේ නැහැ ඒ කියන්නේ ඔයාගේ ඇඟ ඇතුලේ මේ වැඩේ කරන්න උදව් කරන පොරක් ඉන්නවා හරිද ඔයාගේ ඇඟ ඇතුලේ මේ ප්‍රතික්‍රියාව ඔබම නිකන් ආවට ගියාට වෙන්නේ මේ වැඩේ වේගවත් කරන්න වැඩේ වේගවත් කරන්න ජාතියේ කෙනෙක් ඉන්නවා වැදගත් එක්කෙනෙක් ඉන්නවා. එයාලට තමයි අපි කියන්නේ එන්සයිම කියලා. මම උදාහරණයක් මේකට ගැළපෙන උදාහරණ කියන්නම්. මේකට ගැළපෙන උදාහරණ තමයි මඟුල් කපු. මඟුල් කප්පලා ඉන්නේ කපු මහත්තයාලා. අර දෙන්නෙක්ව ජෝඩු කරන මඟුල් කපුවෝ ඉන්නේ. ඇත්තටම එන්සයිම කියන්නේ කපුවෝ වගේ වැඩ. දැන් හිතන්න කොන්න මේන් ඉන්නවා ගෑල්ලා. මේන් ඉන්නවා තව කොල්ලෙක්. හරිද? දැන් මේ ගෑල්ලාමයි පිරිමිලාමයි. ගෑල්ලාමයි ඉන්නේ යාපනයේ පිරිමිලාමයි ඉන්නේ කොහෙද? හම්බන්තොට. හරිද? කෙල්ල යාපනයේ කොල්ල හම්බන්තොට. දැන් මුන් දෙන්නට හම්බෙන්න කිසිම chance එකක් තියනවද? Facebook එක දාගන්නද? අපි Facebook නැති කාලයක් කියලා. ඔන්න ඉන්නවා කපු මහත්තයෙක්. කපු මහත්තයා මොකද කරන්නේ? අර ඉන්න යාපනයේ කෙල්ල ගැන විස්තර දාන්න. කපු මහත්තයා දකුණේ හම්බන්තොට ඉන්න කොල්ලා ගැනත් විස්තරය දානවා. කපු මහත්තයා ප්ලෑන් කරනවා. දෙන්නම් වැඩේ කියලා උතුරයි දකුණයි යා කරන්න කියලා. මොකද කරන්නේ? වෙඩින් එකක් ප්ලෑන් කරනවා. කපු මහත්තයා දැන් වැඩේ ප්ලෑන් එක කරනවා.
වැඩි දැන් කෙල්ලටයි කොල්ලටයි දැන් මේ දැන් මුන් දෙන්නම තනිකරයි. මුන් දෙන්නද සෙට් වෙන්න ඕනේ. සෙට් වෙන්න වැඩේ කරලා දෙන්නේ කවුද? කප්පා. කපු මහත්තයා වැඩේ කරලා දෙන්නේ. දැන් හරිනේ කතන්දරේ. කපු මහත්තයා වගේ පොරක් තමයි එන්සර්. හිතන්නකෝ දැන් අර කෙල්ල යාපනයේ හැමදාම අනේ කියලා ඉන්නවා. කොල්ල මේ හම්බන් කරලා මෙහෙම වෙලා ඉන්නවා. දැන් කෙල්ලටයි කොල්ලටයි සෙට් වෙන්න පාලමුනේ කවුද? කපු මහත්තයනේ වැඩේ ඉක්මන් කරලා දුන්නේ. කෙල්ලයි කොල්ලයි දෙන්න ශාරුක් ඛානුයි අර කාජලි වගේ දුවගෙන ආවත් අවුරුදු 25ක් විතර ලංකාවේ කොනේ ඉඳලා සෙට්. තේරෙනවද මං කියන එක? කපු මහත්තයා මොකද කරන්නේ? දෙන්නම් වැඩේ කියලා මැද ඉඳලා වැඩේ කනෙක්ට් කරලා දෙනවා. එහෙම කෙනෙක් තමයි එන්සයිම කියලා කියන්නේ. දැන් ඔයා හිතන්නකෝ මේ එන්සයිම මාර පොරක් කරද. එන්සයිමයක් කියලා කියනම ඇත්තටම කපු මහත්තයා වගේ මං එන්සයිම කියන්නේ මොකක්ද කියලා ඉන්දියන් අවුට් කියලා දෙන්න. දැන් දල වශයෙන් දැනගන්න. එන්සයිම කියන්නේ ජෛව රස අපේ ඇඟ ඇතුලේ සිද්ධ වෙන ඕනම ජෛව රසායනික ප්‍රතික්‍රියාවක්. බහුතරයක් ජෛව රසායනික ප්‍රතික්‍රියා. අරද ගොඩාක් ඒවා. ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන සංයෝග. මොකක්ද ගොලී? උත්ප්‍රේරණය කරන සංයෝග. උත්ප්‍රේරණය කරන සංයෝග කියන්න පුළුවන්. ඔව් අණු කියලා ගන්නකො. උත්ප්‍රේරණය. ඒ කියන්නේ කැටලයිස් කරන. කැටලයිසින් එන්සයිම්ස්. හරි? ඒ කියන්නේ මොකක්ද? එන්සයිමයක් කියලා කියන්නේ මොකක් හරි බයෝලොජිකල් අපි කතා කරන බයෝලොජිකල් ප්‍රොසෙස් එකක්. බයෝලොජිකල් ප්‍රොසෙස් එකක්. කැටලයිස් කරන. ඒක නැත්නම් කැටලයිස් කරන. හරි? කියන්නේ උත්ප්‍රේරණය කරනවා. උත්ප්‍රේරණය කරනවා කියලා කියන්නේ ඒ කියන්නේ වැඩේ වෙන්න සපෝට් එක දෙන කෙනා. කැටලයිස් කරනවා කියන්නේ මොකද? වැඩේ වෙන්න උත්ප්‍රේරණය කරනවා. සපෝට් එක දෙනවා. උත්ප්‍රේරණයක් දෙනවා. අර පෝර දාන අර මොකද? ඇවිලන ගින්නට පිහිදුරු දානවා වගේ වැඩක් කරන්නේ මෙන්න මේ එන්සයිම්. ඇවිලන ගින්නට පිහිදුරු දාන වැඩේ කරන්නේ කවුද? එන්සයිම්. කියන්නේ කැටලයිස් කරනවා. එහෙම නැත්නම් උත්ප්‍රේරණය කරනවා. හරිද ගලන්තරේ? එතකොට උත්ප්‍රේරණය කරන අණුවක් තමයි අපි එන්සයිම කියලා කියන්නේ. මේවා එක එක හැඩ තියෙන කට්ටිය. මේ මෙහෙම. මේකට එහෙම අර නිශ්චිත හැඩයක් නිකන් ලස්සන එකක් එන්සයිමයක් වගේ ආමාශය කිව්වම ඔයා මෙහෙම එකක් අඳින්න ඕනේ නේද? කොහොම එකක් නැදින්නේ. ඔයා හදවත කිව්වම මෙහෙම එකක් අඳින්න. තව ටික දවසක් අපි කරන හදවත කිව්වම මොකද? ඔයාට එන්සයිමයක් කිව්වම මෙහෙම එකක් අඳින්න ඕනේ කියලා එහෙම නියතයක් නෑ. එන්සයිමයක් කියන්නේ නිශ්චිත හැඩයක් එහෙම අපිට කියන්න බෑ. එන්සයිම එක එක විදියට ඉන්නවා. මේ මෙහෙම එකක් කියලා හිතා ගන්නකො එන්සයිමයක් කියන්නේ. ඔහොම එක්ක. හරිද ගතන්දරේ? ළමයි මේ එන්සයිම ගොඩක් කරලා ටිකක් ගෝලීයව තමයි ඉන්නේ. කියන්නේ ගෝලීයයි කියන්නේ ග්ලොබියුල. ග්ලොබියුල කියන්නේ නිකන් රවුමක් වගේ තමයි ඉන්නේ. දැන් මේක රවුමක් වගේ නෑ නේද? ඔව්. මේක ටිකක් මං කැතර ඇන්නේ. හරිද? මේ මෙහෙම නිකන් අමුතු හැඩයක් තමයි තියෙන්නේ. දැන් තේරෙනවද කතන්දරේ? එන්සයිමයක් කියන්නේ මොකක්ද? අපේ ඇඟ ඇතුළේ වෙන බයොලොජිකල් මොකක් හරි රියැක්ෂන් එකක්. කියන්නේ ජෛව රසායනික ප්‍රතික්‍රියාවක් කැටලයිස් කරන. එහෙම නැත්නම් උත්ප්‍රේරණය කරන අණුවකට තමයි අපි කියන්නේ එන්සයිම් එක. අපේ ඇඟ ඇතුළේ සිද්ධ වෙන ජෛව රසායනික ප්‍රතික්‍රියාවක් කැටලයිස් කරන. එහෙම නැත්නම් උත්ප්‍රේරණය කරන අණුවකට අපි කියන මොකක් කියලාද? එන්සයිම් එකක් කියලා. උදාහරණ මොනවද ඒ වගේ ඒව කරන? එයාගේ සංවෘත්තීය ප්‍රතික්‍රියා, අපවෘත්තීය ප්‍රතික්‍රියා වල වේගෙ වැඩි කරනවා. හරිද? වේගෙ වැඩි කරන එකද? ඒ කියන්නේ වැඩේ ඉක්මනට කරනවා. උදාහරණයක් කපු මහත්තයාගේ. අනුරාධපුරද මේ යාපනයේ කෙල්ලයි හම්බන්තොට කොල්ලයි සෙට් කරලා දෙන්නේ කපු මහත්තයා. තේරුණේ කතන්දරේ? එතකොට මේ එන්සයිම හැදිලා තියෙන්නේ මොනවද? මොනවකින්ද බම් මේ එන්සයිම හැදිලා තියෙන්නේ? එන්සයිම ගොඩක් කියවලම හැදිලා තියෙන්නේ ප්‍රෝටීන වලින්. එන්සයිම ගොඩක් කිව්වා හැදිලා තියෙන්නේ ප්‍රෝටීන වලින්. එතකොට දැන් අර ඔයා දන්නව නේද ප්‍රෝටීනයක් කියන්නේ මොකක්ද සර්? ප්‍රෝටීන වල view එක ඔයා දන්නවා. දැන් කොහොමද ප්‍රෝටීනයේ view එක? ප්‍රෝටීන ඇතුලේ ඇමයිනෝ අම්ල කියන જાතියෙන් මම වෙන්නේ. මෙහෙම ඇමයිනෝ අම්ල මෙහෙම සෙට් වෙනවා. හරිද? ඒක මතකද පොලිපෙප්ටයිඩ් දාමයක් කියන එකක් හැදෙනවා. පොලිපෙප්ටයිඩ් දාමයක් කියනවා මේ. පොලිපෙප්ටයිඩ් දාමයක් හැදෙනවා. ඔය පොලිපෙප්ටයිඩ් දාමේ මොකද වෙන්නේ? දැන් ඔයාලට මතක් කරගන්න ප්‍රාථමික ව්‍යුහය, ද්විතීයික ව්‍යුහය, තෘතීයික ව්‍යුහය, චතුර්ථක ව්‍යුහය ඔහොම තියෙනවා. ඒතර පොලිපෙප්ටයිඩ් දාමේ ප්‍රාථමික ව්‍යුහය නම් මෙහෙම ඇමයිනෝ අම්ල සෙට් කරලා සීක්වන්ස් එකක් තියෙනවා. මතකද? මේ මෙහෙමෙන්ද ඇමයිනෝ අම්ල සීක්වන්ස් එකක් තියෙනවා. හරි ඇමයිනෝ අම්ල 1 2 3 ඔහොම යනවා සීක්වන්ස් එකක් කරනවා. මේක තමයි ප්‍රාථමික. ද්විතීයික ව්‍යුහය මතකද නැද්ද? ඇල්ෆා හෙලික්ස් ආකෘතිය බීටා රැඩිකල් එකක් ඒක බීටා නේද? ඇල්ෆා හෙලික්ස් ආකෘතිය බීටා රැඩිකල් දෙකක් එන්න මෙහෙම. ඒ කොහොමද දැන්ද සර්? ඒ යන්නේ මතකද මේකේ ඉන්නවනේ අර මෙහෙම එක්කෙනෙක්. මේ මෙහෙම. ඔයාලට මතක නම් C ඩබල් බොන්ඩ් O එකයි OH එකයි ඔහොම අනිත් පැත්ත එක්කෙනත් එක්ක සෙට් වුණා මෙහෙම N එකයි H එකයි මේ දෙන්න අතර බන්ධනයක් ඇති වෙනවා මතකද? දැන් මතක නැත්තම් බලලා අඳගන්න ඈ. මේම H එකක් ඉන්නවා R එකක් ඉන්නවා. මේ පැත්තේ C එකක් ඉන්නවා H එකක් ඉන්නවා R එකක් ඉන්නවා. දැන් මතකයි නම් හරි. මේ දෙන්න අතර ඇති බන්ධනයක අන්තක්කරක හයිඩ්‍රජන් බන්ධන කියලා එකක් ඉන්නේ. ඕකන්නේ ඔය මේ view එක ඊළඟ සහෝදරවත් තමයි ත්‍ෘතීයික view එක කියලා කතා කරන්නේ. ওই තෘතීයික view එකේ තමයි ගොඩක් වෙලාට එන්සයිම් ඉන්නේ. චතුර්ථක view එකේ ඉන්නත් පුළුවන්, ද්විතීයික view එකේ ඉන්නත් පුළුවන්. බැරිනේ. තෘතීයික view එකේ මේක කොමන් විදිහට ඉන්නවා. ඒතරට දෙනනේ ප්‍රෝටීන වලින් හැදිච්ච එක දැන් පිළිගන්න පුළුවන් නේ.
හරි. එහෙනම් මගේ පළවෙනි කතන්දරේ මොකක්ද? එන්සයිමයක් කියලා කියන්නේ අපේ ඇඟේ මෙටබොලිසම් එහෙම නැත්නම් ජෛව රසායනික ප්‍රතික්‍රියා වෙනවා. ඒ ජෛව රසායනික ප්‍රතික්‍රියා නෝමල් විදිහට තින කාලයක් යනවා. අපිට ඕනේ මේක ටක් ගාලා කරගන්න. උදාහරණයක් යාපනයේ කෙල්ලයි හම්බන්තොට කොල්ලයි සෙට් කරගන්න ඕන. සෙට් කරගන්න අපි මොකද ඉක්මනට කරගන්න කපු එකට වැඩේ දෙනවා. ඒ වගේ සීන් එක තමයි එන්සයිම කරන්නේ. හරි. එතකොට මොකද වෙන්නේ? මේක උත්ප්‍රේරණයකට සංයෝග තමයි අපි එන්සයිම කරන්නේ. එන්සයිම ගොඩක් කරලා හැදිලා තියෙන මොනවද? ප්‍රෝටීන වල. මේවට නිශ්චිත හැඩයක් තියෙනවා. අපෝ නෑ නිශ්චිත හැඩයක් නෑ. ඒ කියන්නේ හරියටම ගල් ගෙඩිය වගේ අඳින්න පුළුවන් සර් බ්ලොග් කලක් වගේ එහෙම ගන්න පොඩ හැඩේ වෙනස් වෙනවා. තේරෙන කතන්දරේ. ඒකයි මේ ප්‍රෝටීන නෙමෙයි. ප්‍රෝටීන වල බන්ධන හිට මෙහෙට වෙන්න පුළුවන්. චුට්ටක් හැඩ හැදෙනවා. එහෙම වෙනවා. ඒක ලස්සන තියෙනවා ඒ ප්‍රෝටීන. එන්සයිමයක් වගේ තියෙනවා. එන්සයිම් එක හැදෙන්නේ ගොඩක් කරලා තෘතීක ව්‍යුහයේ ප්‍රෝටීන එහෙම නැත්නම් චතුර්ථක ව්‍යුහය වෙන්න ඕනම ව්‍යුහය කරා. 1 2 3 4 ස්ට්‍රක්චර්ස් වල ප්‍රයිමරි ස්ට්‍රක්චර් එක සෙකන්ඩරි ස්ට්‍රක්චර් එක ටර්ෂරි ස්ට්‍රක්චර් එක කොරොනරි ස්ට්‍රක්චර් එක කොහොමම කතා කරන්නේ ටර්ෂරි ස්ට්‍රක්චර් එකෙන් ගොඩක් කරාට මේ තෘතීක ව්‍යුහයට අදාළ ප්‍රෝටීන් තමයි ගොඩක් කරාට එන්සයිම් එක ගොඩ නැගෙන්නේ. හරිද කතන්දරේ? දැන් ළමයි මේ එන්සයිමය මාර පොරක්. හරිද? හරිද මේ එන්සයිමේ මාර පොරක්. මොකද පොරක් කියන්නේ මෙයාලා ගොඩක් කට්ටිය දැන් අපි කියනවා ගෝලීය ප්‍රෝටීන කියලා කිව්වනේ මම. ගෝලීය ප්‍රෝටීන වෙනවා. හරිද? මේවා ප්‍රතික්‍රියාවකදී මොකද්ද කරන්නේ? මෙයා මොකද්ද කරන්නේ? මෙයාගේ ළමයි දැන් මේ එන්සයිමේ හැදිච්ච විදිහ මම චුට්ටක් කියන්න ඔක්කොම ගන්න. එන්සයිමේ සම්පූර්ණ ස්ට්‍රක්චර් එක කියලා දෙන්න. හරිද? ඒතර ඔයාලට සීන් එක තේරෙයි. මේක මේ අල්ටිමේට් පිළිවෙලට නෙමෙයි මම යන්නේ. මගේ පිළිවෙලට පොඩක් යන්න. නැත්නම් මඩගේ ගාවට පැහැදිලි ගන්න යනවා. එතකොට එන්සයිම් එකක් කොයි වගේද? එන්සයිම් එකක් යූෂුවලි ප්‍රෝටීන් වලින් හැදලා තියෙන්නේ මේ වගේ. අපි මෙහෙම රූපයක් ගන්න එන්සයිම් එක කියන්නේ මෙහෙම කෙනෙක් කියලා හිතන්න. හරි. මෙයා එතකොට හැදලා තියෙන්නේ කාගෙන්ද? මෙයා මේ එන්සයිමේ හැදලා තියෙන්නේ කාගෙන්ද? ප්‍රෝටීන වලින්. එන්සයිම් හැදලා තියෙන්නේ ගොඩක් වෙලාවට ප්‍රෝටීන වලින්. හැම වෙලේම ප්‍රෝටීන වලින් නෙමෙයි මම ඇයි කියලා කියන පස්සේ. එතකොට ප්‍රෝටීන වලින් හැදලා තියෙන මේක ඇමයිනෝ අම්ල වලින් හැදලා තියෙන්නේ. මම මෙහෙම ඒ අකුරු ගොඩක් දානවා. හරිද? දැන් මෙහෙම ඇමයිනෝ අම්ල ගොඩකින් හැදලා තියෙනවා. ඉතින් මගේ ඊළඟ ප්‍රශ්නේ ඔයා දන්නා ප්‍රෝටීන් වල තියෙනවා පොඩි කේස් එකක්. ඕනකට වඩා උෂ්ණත්වය වැඩි වෙනවා ප්‍රෝටීන් වලට කෙලවෙනවා කියලා දන්නවනේ. මේ මෙහෙම ඇමයිනෝ අම්ල වලින් හැදලා තියෙන්නේ. ප්‍රෝටීන් වලට ගොඩාක් ටෙම්පරේචර් එක දුන්නාට පස්සේ ප්‍රෝටීන් වලට පොඩි වැඩක් වෙනවා. ඔයාලට මතකද දුස්ස්වාභාවීකරණය වෙනවා කියන්නේ? දුස්ස්වාභාවීකරණය. ඩීනැචුරේෂන් එකක් වෙනවා කියන්නේ. ඩීනැචුරේෂන්. මොකක්ද සර් ඩීනැචුරේෂන්? ළමයි මම අර කියනවා මතකද දැන් ප්‍රෝටීන් එක මෙහෙම පෙප්ටයිඩ් බන්ධන දිනවනේ. පෙප්ටයිඩ් බන්ධනට පස්සේ මෙහෙම අර අන්තකණක හයිඩ්‍රජන් බන්ධන හැදිලා මේ මෙහෙම ඇල්ෆා එලික්සිය ප්‍රෝටීන මේ බීටා වලට ඔහොම ඔක්කොම හදලා ප්‍රතික මෙහෙම හදනවනේ. හැදුවට පස්සේ මේ දුර්වල රසායනික බන්ධන තියෙන්නේ. ඔයා ලොකු හීට් එකක් මේකට දුන්නොත් එහෙම මෝඩරාලා වගේ එක්ක ඔයා හිතන්නකෝ ගිහිලා pH වෙනස් කරනවා. pH අගේ වෙනස් කරනවා. කියන්නේ අම්ලයක් දානවා. ඇසිඩ් ගහනවා. මූණට ඇසිඩ් කියවම මං කිය පිච්චෙන්නේ ඒක කියලා ප්‍රෝටීන ඔක්කොටම කෙලවෙන ප්‍රෝටීන ටික තමයි මූණේ දුස්ස්වභාවීකරණය වෙන්නේ. එහෙනම් දුස්ස්වභාවීකරණය. ඉතින් ඔය තර්කයේ ප්‍රෝටීන වලින් හැදිච්ච ඇමයිනෝ අම්ලයට වළංගු නැද්ද ළමයි? අනිවාර්යෙන් වළංගු විසර. ඒකයි කතන්දර. ඔයාටම තේරෙනවා ප්‍රෝටීන වලින් නම් ඇමයිනෝ මේ ප්‍රෝටීන වලින් නම් හැදුනේ එන්සයිමයක් තාපයට සංවේදී. කියන්නේ හීට් ලේබල් නේ. තාප සංවේදී. තාප සංවේදී කියලා කියන්නේ හීට් ලේබල්. ඒ කියන්නේ අධික තාපයක් හමුවේ මෙයාගේ හැඩේ නැති වෙලා යන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා non functional වෙන්න පුළුවන්. එන්සයිම් එක non functional වෙනවා. ඒ කියන්නේ එයා හුද්දට වැඩ කර හිටපු එන්සයිම් අරගෙන හුද්දට හිටියා එකපාර කිසිම ලෙඩක් නැතුව මැරුණා. එහෙම තමයි මේකටත් වෙන්නේ. හුද්දට වැඩ කර ඉන්නවා. ලොකු තාපයක් දීපුවා මොකද වෙන්නේ? මේ එන්සයිම් එක වෙනස් වෙනවා. ඇයි මේක ඩීනැචුරේෂන් එක කරනවා. දුස්ස්වභාවීකරණය කරනවා. මේකේ බොන්ඩ්ස් ඔක්කොම කැඩෙනවා. කැඩෙන්නේ ඇයි? මේක ප්‍රෝටීනයක්. හරිද කතන්දරේ? එතකොට මේ එන්සයිම් එක ලස්සනනේ කටක් වගේ එකක් මම අඳිනවනේ දිගට හරහට. සර්ට මේ මොකද්ද මේ කට වගේ අඳින්න ඕනවා කියන්නේ? මේ කට වගේ අඳින කෑල්ලට එන්සයිම් එක විශේෂ නමක් කියනවා. මේ කට වගේ මම ඇඳලා තියෙන කෑල්ලට මම කියනවා. මොකක් කියලාද? මේ කට වගේ අඳින කොටස තමයි අපි කියන්නේ සක්‍රීය ස්ථානය කියලා. මොන ස්ථානය? සක්‍රීය ස්ථානය. සක්‍රීය ස්ථානයට තව ඉතින් අපි ඉන්නේ ඇක්ටිව් සයිට් එකනේ. ඇක්ටිව් සයිට් එක කියලා කියනවා. දැන් හරිද කතන්දරේ? ඇක්ටිව් සයිට් එක කියන එක නේ හැදෙන්නේ ඇමයිනෝ ඇක්ටිව් සයිට් එකක් හැදෙන්නේ ඇමයිනෝ අම්ල සෙට් එකකින් තමයි. වෙනස අමුතු එකකින් නෙමෙයි හැදෙන්නේ මේ. ඇමයිනෝ අම්ල සෙට් එකක් ඉන්නවා. ඕම් ඔය ඇමයිනෝ අම්ල සෙට් එකෙන් තමයි සක්‍රීය ස්ථානය. එහෙම නැත්නම් ඇක්ටිව් සයිට් එක හැදෙන්නේ. එතකොට අනිත් ඒවාත් හැදෙන්නේ ඇමයිනෝ අම්ල වලින්. ඔව්. ඒකෙන් ඔයාලට තේරෙනවද? එන්සයිම් එක සක්‍රීය ස්ථානය කියලා වැදගත් කොට එකකුත් ඉන්නවා. තව සෙට් එකක් ඉන්නවා. ඉතින් අර එන්සයිම් එක හැඩය පවත්වා ගන්න. ඒ ස්ට්‍රක්චර් එක මේන්ටේන් කරන්නේ ඇමයිනෝ අම්ල තමයි. අර වෙන කවුරුත් නෙමෙයි. ඇමයිනෝ අම්ල තමයි
අමතරව දැන් අර විශේෂයෙන් කියන්නේ මේ ස්ට්‍රක්චර් එකේ මේ සක්‍රීය ස්ථාන එහෙම නැත්නම් ඇක්ටිව් සයිට් එක කියන එන්සයිම් එක තියෙන්නේ. මේ වැඩේ කරන්න පුළුවන් කට වගේ තැනට අපි කියනවා. එයා හදලා තියෙන තමයි නෝබල් වලින් කියලා. පැහැදිලිද කරගන්නනේ. එතකොට මෙයාලා ගත්තාම මෙයාලා ළමයි දැන් මොකද කරන්නේ? හිතන්නකෝ එන්සයිම් එකකින් කරන වැඩේ මම වඩ කොහොමද? ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරනවා. අද්ද සර් ඒකින් මේ ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරනවා කියලා කියන්නේ මොකක් හරි රියැක්ෂන් එකක් තියෙනවා. හිතන්න ලොකු පාන් කෑල්ලක් කෑවා. ඔන්න දැන් අත පාන් කෑල්ලක් කෑවා. කෑවට පස්සේ මොකද වෙන්නේ? කාබෝහයිඩ්‍රේට් එක තියෙන්නේ. ඒක තඩි පිටි ගුලියක් දැන් බඩගිඩිය අස්සට යනවා. හරිද? බඩ අස්සට ගියාන් පස්සේ බඩේ ඉන්න එන්සයිම්. බඩේ කෙනස ආමාශයද නෑ. ශුද්ධාන්ත්‍රේ කවට හිතන්නකෝ. අපි හිතමු කටේම කියලා. ඔව් කටේ හිතන්නකෝ කටේ නේ. ඔන්න දැන් වඩ මම සරලම කතන්දර කියන්න. එන්සයිම් එකක් ඉන්නවා කටේ කෙලව. අපේ කෙල තියෙන්නේ කෙලවල ඉන්නවා. එහෙනම් සලයිවා ඉන්න උදාහරණයක් මම කියන්නේ. කේතය කෙලවලට දැන් කෙල කියලා ලියන එක පොතේ සෙට් නැති නිසා කේතය කියලා පොඩ පොෂ් කරලා ගත්තා. සලයිවා. කේතේ නැත්නම් සලයිවා වල ඉන්නවා ළමයි එන්සයිම් එකක්. මෙයාට අපි කියනවා ඇමයිලේස් කියලා. ඇමයිලේස්. මොකද්ද නම? ඇමයිලේස්. මේකට ඉතින් සිංහලෙන් කියනවා කේත ඇමයිලේස්. කේත ඇමයිලේස් නැත්නම් සලයිවාවේ ඇමයිලේස්. හරිද? මෙයා කරන්නේ ළමයි පිෂ්ඨය ජීර්ණය කරනවා. පිෂ්ඨය ජීර්ණය කරනවා. පිෂ්ඨය ජීර්ණය කරන කටේ ඉනව පිෂ්ඨය ජීර්ණය කරන මෙයා සපෝට් එක දෙනවා. දැන් ඔයාලට තේරුණේ වැඩි. එතකොට හිතන්නකෝ දැන් පිෂ්ඨ කෑල්ලක් ආගෙන වෙන මේ ඉන්නේ ඇමයිලේස් කියලා අපි හිතමු. මේ ඉන්නේ ඇමයිලේස් කියන එන්සයිම්. දැන් මෙයා හැදලා තියෙන කාගෙන්ද? මෙයා හැදලා තියෙන ප්‍රෝටීන වලින්. මෙයා ඉන්නේ කොහෙද? කෙලවල ඉන්නේ. මෙයාගේ ඇක්ටිව් සයිට් එකක් ඉනවා. එහෙම නැත්නම් සක්‍රීය ස්ථානයක් ඉනවා. දැන් ඔයා කාපු කෑමේ කියන පිෂ්ඨ කෑල්ලක් කියලා ගන්නකො. පිෂ්ඨ කෑල්ල මොකද කරන්නේ? පිෂ්ඨය මගේ කෑල්ල පිෂ්ඨ කෑල්ල මොකද කරන්නේ? ගිහිල්ලා මේ මෙතෙන්ට බයින්ඩ් වෙනවා. දැන් බයින්ඩ් වෙන්නේ කොහොමද සර්? බන්ධනද? හැම වෙලේම හදන්නේ බොන්ඩ්ස් හදනවා. මේක ඔක්කොම එක එක බන්ධන හදාගන්න. පොඩි පොඩි බොන්ඩ්ස් හදාගෙන තමයි මේක සෙට් වෙන්නේ. මේ බැඳන එක්කිනාට මොකද කියන්නේ? මෙයානේ දැන් මේ පිෂ්ඨ කෑල්ලනේ. පිෂ්ඨ කෑල්ලනේ මේ එන්සයිම් එක හරහා බිඳින්න දැන් යන්නේ. බිඳිලා මොකද වෙන්නේ? බිඳෙන්න යන මෙන්න මේ අර බැඳෙන සෙට් වෙන එක්කිනාට මම කියනවා උපස්තරය කියලා. උපස්තරය කියලා කියනවා. නැත්නම් සබ්ස්ට්‍රේට් එක. සබ්ස්ට්‍රේට් එක කියලා කියනවා. අවුලක් නැහැ නේ තේරෙනවනේ මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. ඒ කළා මොකද වෙන්නේ? දැන් මොන් එන්සයිම් එක මෙයා සෙට් වුණාට පස්සේ අපි කියනවා මෙහෙම එකක් හදනවා. මේ මෙහෙම දැම්මන් අදින්න. එන්සයිම් සබ්ස්ට්‍රේට් කොම්ප්ලෙක්ස් එහෙම නැත්නම් එන්සයිම් උපස්තර සංකීර්ණය කියලා එකක් හදනවා. මේ මෙහෙම දැන් හදනවා මේ දෙන්න දැන් සෙට් වෙන්නේ. දැන් මේ මෙහෙම දැන් සෙට් වෙන්නේ. මොකද කරන්නේ? මෙයා හරියට දැන් එන්සයිම උපස්තර සංකීර්ණය කියලා එකක් හදනවා. මේකට අපි කියනවා එන්සයිම් සබ්ස්ට්‍රේට්. එන්සයිම් සබ්ස්ට්‍රේට් කොම්ප්ලෙක්ස් එකක් හදනවා. කොම්ප්ලෙක්ස් එකක් හදලා මොකද කරන්නේ? මේ එන්සයිමය මේ ඉන්න පිටි කෑල්ල දැන් ජීර්ණය කරනවා. කඩලා මේ මෙහෙම කරනවා. දැන් එන්සයිම් එකට මොකද වෙලා තියෙන්නේ බලන්න ඕනේ. පිටි කෑල්ල කඩලා මේ මෙහෙම කරනවා. දැන් මගේ පිටි කෑල්ල පිටි බෝලේ මොකද වෙලාද? පිටි කෑලි කියන්නේ. එහෙම නෙමෙයි මේක චූටි තත්ත්වෙට දැන් කැඩලා තියෙන්නේ. දැන් මොනවද මෙයා? මෙයා තාම හිටිය එන්සයිමයමයි එන්සයිම් එකයි. මේ ප්‍රතිඵල එහෙම නැත්නම් ඔව් රිසල්ට් එක කිව්වොත් තමයි ප්‍රතිඵල. හරිනේ කවුද? එතකොට අර ඉන්නේ කවුද? ප්‍රතික්‍රියකය. එහෙම නැත්නම් මොකද්ද අපි කියන්නේ? එන්සයිම් එක සබ්ස්ට්‍රේට් එක ප්‍රොඩක්ට් එක හැදෙනවා. හරිනේ කවුද? මේ තියෙන්නේ එන්සයිමේ සෙට් වෙන උපස්තරයත් එක්ක. උපස්තරය කියන්නේ අපි දැන් ජීර්ණය කරන්න ඕන නම් ඒ අදාළ කෑල්ල. ඒ කියන්නේ සබ්ස්ට්‍රේට් එක. ඒකල එන්සයිම් උපස්තර සංකීර්ණ කරලා නැත්නම් එන්සයිම් සබ්ස්ට්‍රේට් කොම්ප්ලෙක්ස් එක හදනවා. ඊට පස්සේ එන්සයිම්ේ ආයෙ මොනවද ප්‍රතිඵල ටික ප්‍රොඩක්ට් එක කියන්නේ ප්‍රොඩක්ට් එක. හරි? එන්ඩ් රිසල්ට් එක ඉන්නවා. දැන් තේරුණාද කරන්නේ? දැන් මේ රූප තුන දිහා බලලා ඔයා තීරණය කරන්න බණ්ඩ. මේ එන්සයිමය මේ අදිනකොට චුට්ටක් වෙනස් වෙලා ඇති. මේ එන්සයිමය රූප තුනේදිම එකම විදිහ නේද? එන්සයිමය රූප තුනේදිම එකම විදිහයි. බලන්න චුට්ටක්වත් වෙනස් වෙලා නැහැ. මගේ අතින් අර පොඩ්ඩක් එහෙම ඇද උඩ වෙලා ඇති. ඒ අරින්ද එන්සයිමය කියන එක මෙතනදී ඉන්න එන්සයිම් එක මෙතනදිත් ඉන්නවා ප්‍රතිඵලයෙන් ප්‍රොඩක්ට් එක. ඒකට ප්‍රතිඵලය හැදෙනකොටත් එන්සයිම් මේ විදිහටම ඉන්නවා. මං කියන එක තේරුණාද? ඒ කියන්නේ මේ සමස්ත ප්‍රතික්‍රියාවම වෙද්දී එන්සයිමයට කිසිම වෙනසක් වෙලා නැහැ. මගේ තර්කය තේරෙනවද? මේ සමස්ත ජෛව රසායනික ප්‍රතික්‍රියාව කරන්න ගිහිල්ලා එන්සයිමයට කියලා වෙලා නැහැ. ඒ කියන්නේ කපුවා කෙල්ලවයි කොල්ලවයි සෙට් කරලා කපුවා මැරිලාද? නැහැ. කපුවගේ මොකක් හරි ෂෙයා වෙලාද? එහෙමත් නැහැ.
කපුවා වැඩේ කළා පැත්තකට වුණා. තේරෙනවද කතාව? හරි ලේසි. මේ එන්සයිම් එකක් කියලා කියන්නේ කපුවෙක් වගේ. ඒක තමයි හිමිතන්නේ. එයා වැඩේ කරාට එයාව වැය වුණේ නැහැ ප්‍රතික්‍රියාවට. එයාව රියැක්ෂන් එකට. එයාව රියැක්ෂන් එකට යුටිලයිස් වුණේ නැහැ. නැත්නම් වැය වුණේ නැහැ. එයා ලස්සනට වැඩේ කරලා පාඩුවේ පැත්තකට වෙලා මම වැඩේ කරා. කියලා අත් දෙක වැඳගෙන බලාගෙන ඉන්න. තේරෙනවද කතාව? ඒක එන්සයිමේ වැඩේ. දැන් හිතන්නකෝ එන්සයිම් එහෙනම් ප්‍රතික්‍රියාවට වැය වෙන්නේ. එහෙමයි කියලා අර හිතන්න දැන් එන්සයිමේ ප්‍රතික්‍රියාවට වැය වෙන්නේ නැහැ කියන එක පොයින්ට් එකක්. ඊළඟට ප්‍රතික්‍රියක මේ උපස්තර වෙච්ච දේවල් උපස්තරය නම් වෙනස් වුණානේ. උපස්තර නම් වෙනස් වුණා. එන්සයිමේ වැය වුණේ කොටක්. හරි. ඒකට ඒ කතන්දර ටික දැනගත්තා. එතන ඔයා මේ කැලරි කියන ගන්න සක්‍රීය ස්ථානය. ඕවා තමයි එන්සයිම් වල ලක්ෂණ කියලා අපි ගන්න. හරිනේ කතන්දර. එහෙමයි කියලා දැන් හිතන්නකෝ දැන් මේ ප්‍රතික්‍රියාවෙන් අපි හිතමු නික්කමට හරි දැන් මෙහෙම දෙයක් හිතන්න දැන් ඔන්න දැන් හිතන්නකෝ අපි දැන් අනිවාර්යෙන් බඳින්න ඉන්නේ යාපනයේ කොල්ලයි යාපනයේ කෙල්ලයි හම්බන්තොට කොල්ල දැන් දෙන්න තමයි බඳින්නේ හරිද දැන් කපුවා හිටියනේ අපි හිතමු කපුවා දැන් නැහැ හැබැයි අම්මයි තාත්තයි ඉන්නවා කොහොමත් මුන් දෙන්නගේ කේන්දර දෙකේ තියෙන මුන් දෙන්න තමයි බඳින්න ඉන්නේ හරිද කපුවා හිටියේ නැහැ කියලා දෙන්න බඳිනවනේ කොහොමත් බඳිනවා හරිද කපුවා හිටියේ නැත්නම් බඳින සීන් එකක් තිබ්බේ කියලා හිතන්න ඕකල් කපුවා ඉන්න කලේ මොකද්ද බඳින එක වැඩි කරා අනිවාර්යෙන්ම දැන් කපුවා ඉඳගෙන කරේ අර යාපනයේ කෙල්ලගේ නංගි වරුන්ට බඳිනවා එහෙම කරේ නෑනේ යාපනයේ කෙල්ලවම තමයි බැන්දේ මං කියන එක දන්නේ අර වෙන එකෙක් වලලා ඔයද ඔයා ඉන්න ඔයාට වඩා හොඳ අක්කා පෙන්නලා නංගි බඳපු සීන් එකක් කරේ නේද මං කියන එක තේරෙනවනේ එහෙම දෙයක් මම මේ කියන්නේ ඒ කියන්නේ එන්සයිම කොතනකදීවත් ලැබෙන ප්‍රතිඵලයට වෙනසක් කරන්නේ ඒ කියන්නේ ප්‍රතිඵලය කොහොමද ලැබෙන්නේ මේකම තමයි එන්සයිමයක් හිටියයි කියලා ලැබිච්ච රිසල්ට් එක වෙනසක් කළා නැහැ කොහොමත් ලැබෙන්නේ මෙහෙම කෙනෙක් තමයි එන්සයිම් එක කරපු එකම දේ තමයි මේ රියැක්ෂන් එක මාර වේගවත් කරලා දෙන්නේ කපුවා කරන්නේ මොකද්ද වැඩේ පට්ට වේගවත් කරනවා දෙන්න හිත දෙන්න අනේ ඔයා කියයි එහෙම හිත ඉන්න දෙන්න අවල්ලගෙන දුක් ගාලා සෙට් කරලා දානවා කපුවා කරන්නේ ඒකනේ කිව්වා ඒ කපුවා ගැන කරනවා නරකයි ඒවා හිතන්න බෑ නරක දෙයක් නේද මම කියන්නේ උදාහරණයක් ගත්තේ හරි මෙයා මොකද කරන්නේ රියැක්ෂන් එකේ වේගය වැඩි කරනවා රියැක්ෂන් එක පට ගාලා කරනවා හරිනේ එහෙනම් එන්සයිම් වල කෘත්‍යයන් ටික ඔය දැන් මම නොදැනුවත්වම කිව්වේ එන්සයිම් වල කාර්යයන් ටික බලන්න මොනවද කාර්යයන් ටික කියලා ගොඩක් එන්සයිම මොන මම නෝට් එකේ තියෙන ටික කියන්නේ ඉංග්‍රීසි එකක් බලන්න ඔය ගමන් ඉංග්‍රීසි රිසෝස් එක ගන්න රිසෝස් එකේ තියෙන ඔය ටික වල පළවෙනි කතන්දරේ බොහෝ දැන් අර එන්සයිම් වල සාමාන්‍ය ලක්ෂණ සාමාන්‍ය ගුණ කියලා තියෙන පොයින්ට් එක බලන්න බොහෝ එන්සයිම ගෝලීය ප්‍රෝටීන් වේ පිළිගන්නවනේ ගොඩක් එන්සයිම් ගෝලීය ප්‍රෝටීන් එන්සයිම ජෛව උත්ප්‍රේරකනවා ඒවා මගින් උත්ප්‍රේරණය ප්‍රතික්‍රියාවන් සක්‍රිය ශක්තිය අඩුවයි මම මේ කතන්දරේ කියන්නේ ඒක කියනවා මම තව පැට් වෙනවා සක්‍රිය ශක්තිය නැත්තම් අපි ඒකට කතා කරමුකෝ ඔය කැලේ තේරුම් නැත්තම් ඊට පස්සේ ඒ කියන්නේ මෙහෙමද හිතන්නකෝ ඔය සක්‍රිය ශක්තිය ප්‍රශ්නේ දැන් ඇත්තටම ඔයාට පේනවනේ දැන් ඔයාගේ ඇස් දෙකෙන් මොනවද තේරුණානේ මේ එන්සයිම් එකක් හිටපු නිසා මේ ප්‍රතික්‍රියාව පට්ට වේගෙන් වුණා කියලා මේක පට්ට වේගෙන් යන්නේ මොකක්ද ඒ කියන්නේ හිතන්න මෙහෙම දෙයක් දැන් මේක බන්ධන තියෙන එක නේ මෙයාගේ එන්සයිම් මොකද කරන්නේ මේ තඩි උපස්තරේ එහෙම නැත්නම් සබ්ස්ට්‍රේට් එකේ බන්ධන ටික බ්‍රේක් ඩවුන් කරපගෙන කරේ පිළිගන්නවද ඒක පිළිගන්නේ නැහැ ඔක්කොම හරිද මේ සබ්ස්ට්‍රේට් එකේ තියෙන ලොකු බන්ධන ප්‍රමාණය අපි හිතමු මේ මෙහෙම මම දැන් chart එකක් ගහනවා හරිද මම දැන් chart එකක් ගහනවා මේ මෙහෙම chart එකක් ගහනවා මෙන්න මේ කණු මේ ඉන්නේ මෙතන මම දානවා මෙන්න මේ ලොකු එක්කෙනා කියන්නේ ලොකු මොලිකියුල් එකේ එනර්ජි එක හරිද ලොකු මොලිකියුල් එකක් ඉතින් මේ ලොකු මොලිකියුල් එකේ එනර්ජි එක මම මෙතන දානවා හරිද මේ එනර්ජි එක කියන්නේ මෙයාගේ ශක්තිය කියන්නේ මොකද්ද මෙයාගේ තියෙන මේ බොන්ඩ්ස් වල කොච්චර ශක්තියක් ඒ බොන්ඩ් එක කඩනම කොච්චර එනර්ජි එකක් දෙන්න ඕනද කියලා මම කැල්කියුලේට් කරලා කියනවා ඔයාලට බලන්න පුතේ මෙච්චර ලොකු ශක්තියක් තියෙනවා මේ වන්දරේ හරිද මේ තියෙන ශක්තිය මෙතන නිදහස් ශක්තිය කියලා අපි ගමු නිදහස් ශක්තිය නැත්නම් ෆ්‍රී එනර්ජි එක තියෙන ෆ්‍රී එනර්ජි හරිද අර කැඩුවට පස්සේ චූටි බන්ධන සෙට් එකකින් චුටි කට්ටියගේ ශක්තිය තමයි හරිද කතන්දරේ අවුලක් නැහැ දැන් හිතන්නකෝ එන්සයිම පාවිච්චි කරන්නේ නැතුව හරිද එන්සයිම පාවිච්චි කරන්නේ නැතුව සීම එන්සයිම එක යූස් කරන්නේ නැතුව මම බක පඬිතේ වගේ මොකද කරන්නේ මේ දැන් රියැක්ෂන් එක කරනවා අර පඩි එක්කෙනාව පාවිච්චි කරලා ලොකු එකක් බවට පත් කරනවා හරිද පඩි එක්කෙනාව දැන් මම ලොකු එක්කෙනෙක් බවට පත් කරනවා එතකොට
මම රියැක්ෂන් එක කරන්න ගියාම මම එනර්ජි එක සප්ලයි කරනවා මෙහෙම. මෙහෙම උඩට ගිහින් මෙහෙම පල්ලෙහාට එන්න. මොකක්ද සර් මේ කතන්දරේ තේරුම? ඒ කියන්නේ දැන් මෙයාගේ ඇතුලේ බොන්ඩ්ස් තියෙනවානේ. ගොඩාක් බන්ධන තියෙනවා. මේ බන්ධන එහෙම නැත්නම් බොන්ඩ්ස් ටික කඩන්න මම එනර්ජි එක එළියෙන් දුන්නා කියලා දන්නවා. මේකේ තියෙන ශක්තිමත්ම බන්ධනය කඩන්න දෙනවද ශක්තිය. හරිද ගන්නද? එහෙම තමයි අපි ශක්තිය වනේ. ඔහොම කියලා දැන් අන්තිමට බන්ධන ටික කරලා පස්සේ ශක්තිය ක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. ඔය මම මේ තියෙන්නේ එන්සයිම කිසිවක් නැති අවස්ථාවක්. හරිද? එන්සයිම නොමැතිව ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය. ප්‍රතික්‍රියාවේ ශක්තිය මේ කෑල්ල තමයි අපි කියන්නේ සක්‍රියන ශක්තිය කියලා. මේ කෑල්ල මොකක්ද කියන්නේ? සක්‍රියන ශක්තිය. සක්‍රියන ශක්තිය කියන්නේ activating energy. ඕක ලියනවා EA කියලා තියෙනවා. activating ඔයගොල්ලන්ට කෙමිස්ට්‍රි වල ෆිසික්ස් වල ඔක තව පැහැදිලි වෙනවා. සක්‍රියන ශක්තිය කියලා කියන්නේ මොකක්ද එතකොට? මෙතන අපි කියනවා ප්‍රතික්‍රියක කියලා ලියන්න. ප්‍රතික්‍රියක කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියක කියන්නේ මෙතන තියෙන මොනවද? ප්‍රතිඵල. ප්‍රොඩක්ට්ස් ටික. ප්‍රතිඵල. මේක සබ්ස්ට්‍රේට් කියලා ලිව්වත් අවුලක් නැහැ. සබ්ස්ට්‍රේට් ටික තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ප්‍රතිඵල. එහෙම නැත්නම් ප්‍රොඩක්ට්ස් වල එනර්ජි එක. ඒ කියන්නේ සක්‍රියන ශක්තිය කියලා කියන්නේ මෙන්න මේ එනර්ජි එක මම පන්න ගන්න ඕනනේ. පිළිගන්නවද නැද්ද? මේ එනර්ජි කැලේ නේද මම පන්න ගන්න ඕන එනර්ජි කැලේ. මේකනේ මට දැන් ඔය එන්සයිම් එකක් නැතුව පන්නන්න තියෙන අමාරුම එනර්ජි එක කියලා අපි ගන්නවා. ඔක තමයි සක්‍රියන ශක්තිය. හරිද කතන්දරේ? ඊට පස්සේ මෙහෙම හිතන්න. මෙහෙම එන්සයිම් එකක් දැම්මට පස්සේ වෙන්නේ ඔය සක්‍රියන ශක්තිය අඩු කරලා දෙනවා. ආන්න වැඩේ. දැන් ඔයාලට තේරෙන්නේ මොකක්ද කරේ කියලා. එන්සයිම් එකක් තියෙනකොට දැන් සක්‍රියන ශක්තිය මෙච්චර. හරිද කතන්දරේ? සක්‍රියන ශක්තිය කියන්නේ ඇක්ටිවේටඩ් එනර්ජි. මම කියන්නේ මේ සරල කතාවක්. ඒ කියන්නේ මේ නෝමල් මේ ඉන්න ලොකු සබ්ස්ට්‍රේට් එකක ළමයි බොන්ඩ්ස් තියෙනනේ බන්ධන ඒ බන්ධන කඩන්නවම ලොකු එනර්ජි එකක් තියෙනවා. ඒ දෙන්න ඕන එනර්ජි එක තමයි මේ නිරූපණය කරන්නේ මේ chart එකේ. ඒතර මේ පෝෂන් එක කියන්නේ කොච්චර ලොකු එනර්ජි එකක් අමතරව දෙන්න ඕනද කියන එක. දැන් මේ සබ්ස්ට්‍රේට් එකේ එනර්ජි එක මේක නම් හරිනම් අපි මේ ටික දුන්නාම කැඩෙන්නේ මේ බොන්ඩ්ස් ටික. නමුත් අර මැක්සිමම් ශක්තියක් තියෙන බොන්ඩ් එක කඩන්න මෙන්න මෙච්චර එනර්ජි එකක් තියෙනවා. හරිද කතාව? ඒ කැලේට මම කියනවා සක්‍රිය ශක්තිය නැත්නම් ඇක්ටිවේටඩ් එනර්ජි එක කියලා. මේ එන්සයිම් භාවිත කරන්නේ නැතුව. එන්සයිම් එකක් පාවිච්චි කරාට පස්සේ එන්සයිම් එක මගින් බන්ධන ටිකක් කඩලා දෙනවනේ. එතකොට සක්‍රිය ශක්තිය මේ ගානට අඩු වෙනවා. දැන් මේ තියෙන එන්සයිම ඇති අවස්ථාව. අපි ලියන එක එන්සයිම ඇති විට ප්‍රතික්‍රියාවේ ශක්තිය එන්සයිම ඇති විට සක්‍රිය මේ තියෙන්නේ එන්සයිම ඇති විට සක්‍රියන ශක්තිය. එහෙම නැත්නම් EA එක මේක එන්සයිම ඇති විට ප්‍රතික්‍රියාව. එන්සයිම ඇති විට ප්‍රතික්‍රියාව. දැන් ඔයා ටික මොලේ කල්පනා කරා නම් ඔයාට තේරෙනවා මේ සර් කාර්යයක් මොකද්ද මේ කියන්න හදන්නේ කියලා. ළමයි මෙහෙම ලොකු බෝලයක් වගේ එකක් ඉන්නවා. මුඛය ඇතුලේ බන්ධන කුටාරියක් ඔය බන්ධන ටික කඩා ගන්නම ශක්තිය එළියෙන් දෙනවා. ඒ දෙනකොට දෙන්නු උපරිම ශක්තිය තමයි මේ සක්‍රිය ශක්තිය කියලා වෙන්න. ඒක දුන්නාට පස්සේ මට පුළුවන් බන්ධන ටික ඔක්කොම ඩුක් කරලා කඩලා දාන්න. හරිද? හැබැයි එන්සයිම් එකක් තිබ්බම වෙන්නේ එයා පොඩි උදව්වක් දෙනවනේ බන්ධන ටික චුට්ට කඩලා දෙනවා. එතකොට අපි දෙන්න ඕන එනර්ජි එක මොකද වෙන්නේ? අඩු වෙනවා. තේරුණාද කතාව? එහෙම හිතන්නකො. ඒක තමයි මේ සක්‍රිය ශක්තිය අඩු වෙලා කියලා පෙන්නන්නේ. මේ අඩු වෙලා කියලා පෙන්නන්නේ. ඔය කෑල්ල පාස් කරගන්න එක තමයි එන්සයිමේ වැඩේ. හැබැයි මේ පෝෂන් එක වල මෙන්න මේ පෝෂන් එක මේ කෑල්ලේ කිසි අවුලක් නැහැ. මේක කොහොමවත් එන්සයිමේ හිටියත් මේක අඩු කරන්න බෑ. ඇයි? මේක නෝමල් කෑල්ලනේ. මේක නෝමල් තත්ත්වය. මේකේ ප්‍රශ්නයක් නැහැ. මේක කොහොමවත් අපිට කඩන්න පුළුවන්. වෙලාවදී මේ උඩ කෑල්ල තමයි කඩා ගන්න අමාරු. ඒ කියන්නේ අර විභාගේ වුණත් අපි කියන්නේ දැන් විභාගයකදී ඔයාලා විභාගය ලියනවා හිතන්න. ඔන්න අපි තුමු දැන් ඔයාට දෙන අමාරුම සබ්ජෙක්ට් එක ෆිසික්ස් කියලා. ඔයාට දෙන අමාරුම සබ්ජෙක්ට් එක ෆිසික්ස්. ඔයාට බයෝ කෙමිස්ට්‍රි අවුලක් නෑ. ඒ කියන්නේ බයෝ කෙමිස්ට්‍රි කියන්නේ මෙන්න මේ කැලේ. බයෝ සහ කෙමිස්ට්‍රි කියන පාර්ට් දෙක අවුලක්. ඔයාට අමාරුම සබ්ජෙක්ට් එක ෆිසික්ස් එක. අපි හිතමු ඔයාට පේපරේ විභාගන කලින් පැන්නුවා කියලා කවුරු හරි. MCQ 10ක් 15ක් පන්නලු. සක්‍රිය ශක්තිය අඩුව. එහෙම හිතන්න මොකෙක් කරේ කියන ෆිසික්ස් පේපරේ හදන එක. හරි. ෆිසික්ස් පේපරේ හදන එකාගෙන් ඔන්න MCQ 10ක් විතර පන්නනවා. පන්න ගත්තාම සක්‍රිය ශක්තිය අඩු වෙනවද නැද්ද? අඩු වෙනවනේ නේද? යකෝ අමාරු අඩු වෙනවනේ. ඒක තමයි ඔය කියන්නේ. සරල කතාවක්. එහෙම හිතාගත්තම විභාගේ ප්‍රශ්න ටිකක් පැන්නවා වගේ සීන් නැත්නම් බලද? පන්නපු එක තමයි එන්සර්. දැන් විභාගේ ප්‍රශ්න ටික පන්නපු එක ඔයත් එක්ක විභාගය දෙන්නේ නැහැ. එහෙමයි කියලා මුළු පේපරේම පන්නලත්
MCQ 10ක් විතර පන්නලා දෙනවා. ඒ අමාරුම 10 පන්නලා දෙනවා. ඔයාලා ඉතුරු ටික පුළුවන්. වැඩේ තේරුණානේ හොඳටම. ඒ උදාහරණේ මං හිතන්නේ නීති විරෝධී හැබැයි ගැළපෙන උදාහරණ. ඒකෙදි තේරෙනවා. හරි. අර MCQ ටික පන්නලා දුන්න වැඩේ. ඔයාගේ සක්‍රීය ශක්තිය කියන්නේ අර කොච්චර අමාරුද පේපර් එකේ කියන අඩු වුණා. දැන් හරි මේ කෑල්ල කොහොමද කරන්න ඕන එන්සයිම් එකක් හිටියත් නැත්නම් මේ කොටස. මේ පෝෂන්. මේ මෙතන ඉඳලා මෙතන ඉඳලා පෝෂන් එක අනිවාර්යෙන් කරන්න. ඕක තමයි එන්සයිම් එකේ වැඩේ. මම හිතන්නේ හොඳටම තේරුණා. තේරුණ නැත්නම් අහන්නකෝ. right. එතකොට එන්සයිම් වල අපි එහෙනම් මේ බලන්න ඕන මේවා ටික බලන්න. බොහෝ එන්සයිම් ගෝලීය ප්‍රෝටීන් වෙනවා. එන්සයිම ජෛව උත්ප්‍රේරක කරන ඒවා මගින් උත්ප්‍රේරණ ප්‍රතික්‍රියාවක සක්‍රීය ශක්තිය අඩු කරනවා. මේ සක්‍රීය ශක්තිය අඩු කරනවා කියලා කියලා දෙනවා. හරි? බොහෝ එන්සයිම තාපස්ථායි. තාපස්ථායි කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ heat labile. ඒ කියන්නේ තාපය හැමුවේ මෙයාලව කැඩෙනයි. අපි කතා කරන්නේ දුස්වාභාවිකරණය කියලා පොයින්ට් එක. ඊළඟට මොකෙක් කරේ? භූමියෙක් කරේ. ඊළඟ කතන්දරේ ඕනම ප්‍රතික්‍රියාවක අන්තඵලවල ගුණ හෝ ස්වභාවය එන්සයිම් වගේ වෙනස් නොකරන. ඒක මම කියවනේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක් වුණයි කියලා ඒ ප්‍රතික්‍රියාවට ලැබෙන ප්‍රතිඵලයනේ. රියැක්ෂන් එකක් වුණා ප්‍රොඩක්ට් එකක් කියනවනේ. ඒ ලැබෙන ප්‍රොඩක්ට් එක එයාගේ ෆීචර්ස් වෙනස් කරන්නේ නැහැ එන්සයිම්. තේරෙනවද කතන්දරේ? ඊළඟට උපස්තරයකට අධික විශිෂ්ට කරන. ඒ කතන්දරේ මම කිව්වේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේව දැන් ඕන් එන්සයිම් එකක් ඉන්නවා මෙහෙම. එන්සයිම් එකක් මෙහෙම ඉන්නවා. මෙයාට සක්‍රීය ස්ථානයක් නැත්නම් ඇක්ටිව් සයිට් එකක් තියෙනවා මෙහෙම කියන දැන් ඇක්ටිව් සයිට් එක හැටියේ මෙහෙම ත්‍රිකෝණයක් වගේ උලක් වගේ කියන්නේ මේකට බැඳෙන සබ්ස්ට්‍රේට් එක එහෙම නැත්නම් උපස්තරය ත්‍රිකෝණයක් වගේ උපස්තරයට බැඳෙන්න පුළුවන් පිළිගන්නවද නැද්ද පිළිගන්නවා මේ තියෙන්නේ සබ්ස්ට්‍රේට් එක නැත්නම් උපස්තරයට මම මේ පාට කරන්නේ මේ ඉන්නේ කවුද සක්‍රීය ස්ථානය සක්‍රීය ස්ථාන බැඳෙන්න පුළුවන් ඒතර ත්‍රිකෝණයක් වගේ කට්ටියද සක්‍රීය ස්ථානට වල කොටුවක් බැඳෙන්න කොටුවට බැඳෙන්න පුළුවන්ද බෑනේ බා ආන් ඒකයි කියන්නේ ඒ කියන්නේ මේ එන්සයිමයේ සක්‍රීය ස්ථානය එහෙම නැත්නම් ඇක්ටිව් සයිට් එක විශිෂ්ට වෙනවා මෙයාට විශිෂ්ට නැහැ කියන්නේ ස්පෙસિෆික් වෙනවා එන්සයිම එක සක්‍රීය ස්ථානයේ උපස්තරයට විශිෂ්ටයි එන්සයිම එක සක්‍රීය ස්ථානයේ උපස්තරයට විශිෂ්ටයි හරිද කරන්නේ එහෙමයි කියලා රටේ යන හැම මගුලම මට උදාහරණයක් හිතන්නකෝ දැන් මෙහෙම එකක් ඔන්න දැන් ඉන්නවා ඔයාලට තව ටික දවසකින් මොකද දඩට තේරෙනවා අර මේ ආහාර ජීර්ණ එහෙම කරා හිතන්නකෝ දැන් අපේ බඩ ගත්තාම ආමාශය තමයි ආමාශයේ හරිද ආමාශයේ එන්සයිම් එකක් වෙනවා අපි ඒකට කියනවා පෙප්සිනෝජනේ පෙප්සින් කියලා කියනවා පෙප්සිනෝජනේ පෙප්සින් හරි පෙප්සින් කියලා කෙනෙක් ඉන්නවා ඔව් අනේ උදාහරණ කියන්නකෝ මොනවද හිතන්න මෙහෙම දැන් ඔන්න අපේ බඩේ ඉන්න උදාහරණයක් කියනකොට ඕක ඇණයක් කරනවා තව වැඩියට මට මම එක උදාහරණයක් මතකයි කේට ඇමයිලේස් මතකයි කටේ කෙලවල ඉන්නවා ඇමයිලේස් ඇමයිලේස් කියන එන්සයිම් මේ හිතන්නකෝ මේ ඇමයිලේස් කියලා මේ ඇමයිලේස්ට පුළුවන් පිෂ්ඨේ ජීර්ණය කරන්න. හරිද? එයාට ප්‍රෝටීන ජීර්ණය කරන්න බෑ. ඒ කියන්නේ කටේ කෙලවලදී ඔයාගේ පිෂ්ඨයෙන් චුට්ටක් කියන්නේ පිෂ්ඨයෙන් චුට්ටක් ජීර්ණය වුණාට ප්‍රෝටීන වලින් චුට්ටක්වත් ජීර්ණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ චිකන් කෑල්ලක් ජීර්ණය වෙන්නේ නැහැ කටේ කෙලවලින්. හැබැයි ඔයා කන බත් වලින් චුට්ටක් ජීර්ණය වෙන්න පුළුවන්. තේරුණේ නැද්ද? අන්න එහෙම එකක් තමයි කියන්නේ සබ්ස්ට්‍රේට් එකට මේක හරියම විශිෂ්ටයි. එහෙම නැත්නම් ස්පෙસિෆික්. තේරුණේ නැද්ද? ඇක්ටිව් සයිට් එකේ හැඩය අනුව තමයි මේ ඇක්ටිව් සයිට් එක කොටුවක් වුණා නම් මේක තමයි වෙන්නේ. හරිනේ කතන්දරේ. අර එක බිල්ඩින් බ්ලොක්ස් එක සෙට් කරනවා වගේ. ඊළඟ එක බලන්න. බොහෝ එන්සයිම ප්‍රතික්‍රියා ප්‍රත්‍යාවර්තන. ප්‍රත්‍යාවර්තන කියන්නේ ආපහු අනිත් පැත්තට රිවර්ස් කරන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න දැන් ගොඩක් ඒ වගේ එහෙමයි. සමහර ඒවා නම් එහෙම නෑ. උදාහරණයක් දැන් මම අර ATP කතාවක් කියන්නේ. මම ඔයාලට කලින් කිව්ව මතකද? ATP කියලා කෙනෙක් හදනකොට ATP වලින් අපිට ADP හදාගෙන ඉනෝගනික් ෆොස්ෆේට් හදන්න පුළුවන්. ඕක උත්ප්‍රේරණය කරන එන්සයිම අනිත් පැත්තට වැඩි කරනවා. එහෙම තමයි වෙන්නේ. ඒ කියන්නේ මේ එන්සයිම් එක තමයි මෙතන වැඩි කරන්නේ. නැත්තම් මේක මෙච්චර වේගෙන් වෙන්නේ නැහැ. ඕන් ඔහොම එන්සයිම් එකක් ඉන්නවා. ඒ එන්සයිම් එකට පුළුවන් අනිත් පැත්තට වැඩි කරන්න. ගොඩක් වෙලාවට ඒ එන්සයිම් එක තමයි වැඩි කරන්නේ. සමහර තැන්වල වෙනස් වෙනවා. තව උදාහරණ කියන්නේ නෑ. තව උදාහරණයක් තියෙනවා සෛල ස්වායුෂ්ඨනය කියලා මොකද අර සෙලුලර් රෙස්පිරේෂන් මයිටොකොන්ඩ්‍රියා මාසලේ ග්ලූකෝස් වලින් එනර්ජි ප්‍රොඩක්ෂන් කරන්නේ. මේ වගේ වෙන්නේ මේන් එකක්. එකම මේ පැත්තට වෙච්ච එක අනිත් පැත්තට කරනවා. ප්‍රත්‍යාවර්තක කියන්නේ රිවර්සිබල්. එක පැත්තකට කරපු එක අනිත් පැත්තට කරන්න පුළුවන්. සමහර එන්සයිම් ඕවා තව ඔයාලට දැන් මේ ලක්ෂණ ටික කියන්නේ මේක තව ලබන සතියේ තව එක්ස්ප්ලেইন කරනවා තව දෙයක්. ඊළඟ එක. එන්සයිම ක්‍රියාකාරීත්වයේ ශීඝ්‍රතාවට pH උෂ්ණත්වය උපස්තර සාන්ද්‍රණය සහ නිෂේධය වල කරනවා. ඒවා අපි පස්සේ කතා කරමු මොනවද මේ කියන්නේ. ඊළඟ පොයින්ට් එක කියන්නේ මේ එන්සයිම කාබන් කියන වැඩ කරන්නේ නැහැ. උදාහරණයක් හොඳ ටෙම්පරේචර් එකක් ඕන. හොඳ උෂ්ණත්වයක් ඕන. හොඳ pH එකක් ඕන. pH එක කියන්නේ ආම්ලික භාෂ්මික බව හිතන්නකෝ ඇඹුල්ද මාධ්‍ය H+ අයන. ඒ කියන්නේ මාධ්‍යයක මීඩියම් එකක H+ අයන වැඩි.
ඒකට අපි කියනවා ඇසිඩික් මාධ්‍යයක් කියලා. ඇසිඩික් කියලා කියන්නේ ආම්ලිකයි. අපි දන්නකො හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය කියනවා කියලා. මාධ්‍ය OH- OH- වැඩි කියන්නේ H+ ප්‍රමාණය අඩු තැන. ඒකට අපි කියනවා බේසික්. එහෙම නැත්නම් භාෂ්මික මාධ්‍යයක් කියලා කියනවා. හරි? පාර්ශ්වික මාධ්‍ය. තේරෙන්නේ? ඔහොම මාධ්‍ය pH අගේ. pH කියනකොට අපි මනින්නේ pH අගෙන් pH value එක. pH අඩුයිද වැඩිද කියන්නේ මම පස්සේ කියලා දෙනවා. කොහොමද pH කියන්නේ මොකද්ද කියලා. දැන් හිතන්නකෝ බඩ ඇතුළ ගැන හිතන්න. දැන් වමන යනකොට වමන යන ගිහිල්ලා ඉතින් ජීවිතේ බලන්න එක වතාවක් හරි වමන යනකොට මොකද වෙන්නේ? වමනේ ඇඹුල්ද මේ මොකක්ද සබන් වගේ. ඇඹුල්නේ. ඇඹුල් කියන්නේ මොකද්ද? ආම්ලිකයි. ඒ කියන්නේ බඩාසේ ඇඹුල තියෙන මොකෙක් හරි කිව්වේ බඩාසේනේ HCl. HCl කියන්නේ අණු. ඒක බඩ ඇතුලේ තමයි ආමාශය ඇතුලේ කියන පට්ට ආම්ලිකයි. හරිද? ඒ කියන්නේ H+ ගොඩාක් ඉන්නවා. එතකොට ඒ කියන්නේ ඒ H+ ඇතුලේ බඩ ඇතුලේ තියෙන H+ වලදී වැඩ කරන එන්සයිම් ඉන්නව නැත්නම් ආමාශය ඇතුලේ ආහාර ජීර්ණයක් වෙන්න බැහැ මං කියන එක දෙනවා. ඔයාගේ ස්ටොමැක් එක ඇතුලේ ෆුඩ් ඩයිජෙෂන් එකක් වෙනවා. ඒ ඩයිජෙෂන් එක කරන්නේ එන්සයිම්ස් මේ ස්ටොමැක් එක ඇතුලේ ඉන්නවනේ. එතකොට ඒගොල්ලෝ H+ මීඩියම් එකක ඉන්නවා. එහෙම එකක් තියෙනවා. පස්සේ ඔය තේරුම් ගන්න හොඳට මාර්ගය. ප්‍රතික්‍රියාවේදී වැය වෙන්නේ. මම ඒ කාලේ මොකද කපුවා වගේ වැය වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඊළඟට එන්සයිම් වල ප්‍රතික්‍රියාවේ සක්‍රීය ස්ථානයක් තියෙනවා. ඒකත් චුවර්. ප්‍රතික්‍රියා උත්පන්නයේ සමහර එන්සයිම් වලට සහසාධක. ඒක අතන්දර ලබන සතිය බලන්න. සහසාධක අතන්දරේ ලබන සතිය බලන්න. ඔක්කොම කියලා දෙන්න ගියොත් එහෙම වැඩි පැටලෙනවා. ඉංග්‍රීසි එක බලන්න. The role of enzymes in regulation metabolic reactions. General characteristics of an enzyme. මේ resource එක කියවන්නේ. Most of the enzymes are globular proteins. හරිනේ කතන්දරේ ආයෙත් සිංහලෙමුත් කියනවා ගෝලීය ප්‍රෝටීන නැත්නම් globular proteins. Most බොහෝ එන්සයිම්. most එහෙම නැත්නම් බොහෝ එන්සයිම්. හැම එන්සයිම් එකක්ම globular protein කියලා ගැහුවොත් වැරදි. all the enzymes are globular proteins කිව්වොත් වැරදි. ඒ කියන්නේ most එහෙම නැත්නම් ගොඩක් කියන. ගොඩක් තියෙන. ඒ කියන්නේ නෝනේම ඉන්නවද නැද්ද? ඉන්නවා. මං කියන එක සිංහලෙන් තේරෙනවනේ. බොහෝ එන්සයිම ගෝලීය ප්‍රෝටීන බව ඇත්ත. සමහර එන්සයිම් ඉන්නවා ප්‍රෝටීන වලින් නෙමෙයි හැදෙන්නේ. most of the proteins made up of මොනවද? globular proteins. සමහර ඒවා තියෙනවා globular protein නෙමෙයි. ඊළඟට බලන්න. Enzymes are biological catalysts. They lower the activation energy of the reaction they catalyze. හරි? කියන අර සක්‍රීය ශක්තිය. catalyzing මේ activation energy එක අඩු කරනවා කියන එක. ඊළඟට most of the enzymes heat labile. එහෙම නැත්නම් sensitive. heat labile කියන්නේ මොකද? heat එක හමුවේ යාගේ structure එක destruct වෙනවා. හරිනේ කතන්දරේ? Their process does not alter the nature or properties of the end products of any reactions. ඒ කියන්නේ any reaction එකක properties අර end product එකේ මේ quality එක එහෙම නැත්නම් properties change කරන්න. ඒ කියන්නේ ලැබෙන ප්‍රතිඵලයේ හැඩේවත් කිසිම දෙයක් වෙනස් කරන්නේ නැහැ. ඊළඟේ බලන්න. Enzymes are highly specific to the substrate. ඒක පැහැදිලිවම කියන්නේ enzyme එක substrate එකට නැත්නම් උපස්ථරයට අතිශය හොඳින් අර විශිෂ්ටයි. එහෙම නැත්නම් specific. ඊළඟට enzyme මේ reactions ඔක්කොම reversible. ආය අනිත් පැත්තට හරවන්න පුළුවන්. මේවා pH එකට temperature substrate concentration වල අදාළ බව ඒක පස්සේ කතා කරන්න. ඊට පස්සේ not being used up during reactions. ඒවට නැහැ. ඒ කියන්නේ use වෙන්නේ නැහැ. use වෙන්නේ අපි කියන්නේ enzyme එක use වෙන්නේ utilize වෙන්නේ නැහැ කියලා කියවනේ. ප්‍රතික්‍රියා enzyme ප්‍රතික්‍රියාවට වැය වෙන්නේ නැහැ. එහෙම මොනවද කපුවා වැය වෙලා යන්නේ. එහෙම වෙන්නේ. ඊට පස්සේ cofactors කියලා එකක් ඉන්නවා කියලා කියනවා. ඒවා පස්සේ කතා කරමු සතියේ. ඒකට අර chart එක හරි. ඕන් ඔහොම තමයි ඔය ටික අල්ල ගන්න ඕනේ ළම. හරිනේ. එතකොට ඉතින් තේරෙන්නේ නැති වෙනකන් කියලා දුන්න ටික මාර ඔක්කොම දාගත්තේ නැහැ මොකද මේ වැඩේ අමාරුයි එහෙම කරන්නේ. එන්සයිම සම්පූර්ණයෙන් කියලා දෙන්න අමාරුයි අද දවසේ. ඔයාලට ඒක වෙලා ඒ කියන්නේ එන්සයිම පාඩම එක දිගට කරන්න ඕනේ. ඒකයි ගයිස්. හරිනේ. නැත්තම් කරගෙන යන්න පුළුවන්. ඔය තමයි එන්සයිම වල මූලික කොටස. පළවෙනි කොටස. ඔය ටික දැනගත්තාම පුරු ටික ගොඩ ගන්න පුළුවන් බැරි නෑ. Okay,